ඇක්ෂන් ලොවේ පෙරලියක් කරපු 8K රෙසලූෂන් එකකින් එකපාර අංශක 360ක් වීඩියෝ කරන්න පුළුවන් දැනට ආපු හොඳම 360 කැමරා එක මොකක් කියලාද හිතන්නේ? ඉතින් මම දන්නවා වගේ උත්තරේ වත් අප්ඩේට් කරෙන් නම් දන්නවා. දැනට ඇවිල්ලා තියෙන හොඳම 360 කැමරාව තමයි මගේ අතේ වන්න මේ දැන් තියෙන්නේ. ඉතින් මේ ඇවිල්ලා Insta360 X5 කියන කැමරා එක තමයි ඔන්න අද වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක අන්බොක්ස් කරන්න කියලා තියෙන්නේ. ඉතින් මේක ඇවිල්ලා 8K රෙසලූෂන් එකෙන් හිතන්න 2K 4K නෙමෙයි 8K රෙසලූෂන් එකෙන් වීඩියෝ කරන්න පුළුවන් සුපිරිම 360 කැමරා එකක්. ඉතින් මේක වට කැමරා එක විතරක් වෙනම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර ක්‍රියේටර් පැක් තියෙන ක්‍රියේටර් බන්ඩල් ක්‍රියේටර් කෙනෙක්ට අවශ්‍ය කරන එක්ස්ට්‍රා බැටරි ඊට පස්සේ කවර් එකක් ටෙම්පර්ඩ් අනමනර එක්ස්ට්‍රා දේවල් පවුච් එකක් වගේ දේවල් අපි සාමාන්‍යයෙන් කතා කරු කලින් කැමරාස් වල හම්බෙන්නේ අන්න ඒ වගේ පැක් එකක් ගන්නත් පුළුවන්. ඉතින් ඔන්න අද මම ගෙනලා තියෙන්නේ අන්න ඒ පැක් එක. මේකට කියන්නේ essential pack එක කියලා. ඉතින් මේ ඇවිල්ලා Insta360 X5 එකේ essential bundle එක. ඉතින් මම මෙන්න මේක තමයි ගෙනලා තියෙන්නේ. ඉතින් මේකේ සේරම ගැජට් ටික තියෙනවා. ඉතින් අපිට කැමරා එකට එක්ස්ට්‍රා දේවල් කිසිම දෙයක් ගන්න නැහැ. ඔක්කොම දේවල් ටික මේකෙම ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. එහෙනම් ඉතින් තව කතා කරලා ඉන්නේ නැතුව අපි ඉක්මනින්ම වීඩියෝ එකට ඇවිල්ලා ගිහින් අපි කතා කරමු මෙන්න මේ Insta360 X5 එක මොන වගේද කියලා. අද ඉතින් ඔන්න ලොකු වෙලාවක් ගන්න යන්නේ ඉක්මනින්ම අන්බොක්ස් කරලා බලන්න යන්නේ ඔයාලත් එක්ක මෙන්න මේ කැමරා එක මොන වගේද කියලා. මොකද මාත් මේ කැමරා එක ගද්දි ගොඩාක් ආසාවෙන් ගත්තේ. මේකේ වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් තියෙන අංශක 360ක් තියෙනවා. 360 view එකකින් අපිට වීඩියෝස් කරන්න පුළුවන්. ලස්සනට කන්ටෙන්ට් ටිකක් හදන්න පුළුවන්. ඉතින් කැමරා එක ගත්තම තාම අන්බොක්ස් කරේ නෑ. මම හිතුවා ඔයාලත් එක්කම මේ වීඩියෝ එකේදී අන්බොක්ස් කරලා ඉවරලා රියල් එක්ස්පීරියන්ස් එක ගන්නවා කියලා. හරි අපි ඉස්සෙල්ලා බලමු බොක්ස් එකේ මොනවද බලා ගන්න පුළුවන් ඉන්නේ කියලා. ඊට පස්සේ අපි මේක අන්පැක් කරලා ඉක්මනින් එලිටරම් බලමු අපි Insta360 X5 එක මොන වගේද කියලා. හරි ඉතින් බොක්ස් එක අතර ගත්ත ගමන් ඉස්සෙල්ලාම අපිට බලාගත්ත හැකි මෙතනින් තියෙනවා Insta360 X5 කියලා. ඊට පස්සේ බලාගත්ත හැකි 8K 360 action camera කියලා මෙතනින් සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ අපේ Insta360 එකේ ෆොටෝ එකක් තියෙන ලස්සනට මෙතනින්. ඊට පස්සේ මෙතන යටින් බලාගත්ත හැකි essential bundle කියලා මෙතනින් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ essential bundle කියන්නේ අර creators ලට වගේ ඔයා එක දිගට content කරගෙන ඉන්න මේකෙන් content කරගෙන යන්න ඔයාට අවශ්‍ය වෙන බඩු ටිකක් එක තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේ මොනවද කියලා essential bundle එකේ හම්බෙන විශේෂ දේවල් ටික පිටිපස්සේ සඳහන් කරලා තියෙනවා. අපි බලමු මේ මොනවද කියලා. ඉතින් මෙතනින් සඳහන් කරලා තියෙනවා ඔයාට මේකේ මේ බොක්ස් එක ඇතුලේ එන දේවල් ටික ඔයාට බලාගත්ත හැකි Insta360 X5 කැමරා එක එනවලු. ඊට පස්සේ එක්ස්ට්‍රා බැටරි එනවලු. ඒ වගේම තමයි ඔයාට මේක ෆාස්ට් charging කරගන්න මේකේ charging case එකක් එනවලු. ඒ කියන්නේ charging case එකක් එනවා සහ ඔයාට මේ කැමරා items ඔක්කොම ටික දාගෙන යන්න ලස්සන pouch එකක් හම්බ වෙනවා. ඒ carrier case එක කියලා දාලා තියෙන එක. ඒ වගේම තමයි වැදගත්ම දේකුත් මේකේ අපිට හම්බ වෙනවා. මේකේ ඔයාට පේනවාදී සඳහන් කරලා තියෙනවා lens guard එකක් දෙනවා කියලා. ඉතින් lens guard එකක් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. මොකද මේ කැමරා එක එළියට නෙරලා තියෙන්නේ. හරිද? මේකේ තියෙන lens දෙක. ඉතින් මේක නිකන් තියලා තියෙදි 360 කැමරා එකක්නේ. ඒතර මේ lens දෙක බිම වැදිලා ඊට පස්සේ මේ අපි මොකක් කර මේසයක් උඩ තිබ්බත් මේස උඩ වැදිලා කරලා lens එක හීරුනොත් හරි damage වුනොත් මේක ගන්න වීඩියෝ එකේ quality එකකින් වැඩක් නැති වෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් මේ lens guard එක අවශ්‍ය වෙනවා. ඉතින් ඒකත් මේක හම්බ වෙනවා. ඒ වගේම තමයි lens cap. ඉතින් lens එකේ protect එකට ඔයා නිකන් තියලා තියෙදි දාලා තියන්න lens cap මේකේ හම්බ වෙනවලු. ඒ වගේම තමයි සෙන්ටිමීටර් 114ක invisible selfie stick එකක් ඔයාලා මේකට හම්බ වෙනවලු. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලා දන්නේ නැති දැන් කැමරා එක විතරක් තිබ්බට නැහැ. අනිවාර්යෙන් මේකට selfie stick එකක් ඕන. මොකද කැමරා එක පුළුවන් තරම් ඈතට යන තරමට මේකේ වීඩියෝ එක මාරම ලස්සනට ක්‍රියේටිව් විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ මේක සඳහන් කරලා තියෙනවා USB type C cable එකක් හම්බ වෙනවා කියලා. ඊට පස්සේ protective pouch එකක් හම්බ වෙනවලු. ඒ කියන්නේ ඔයාලා කැමරා එක විතරක් දාගන්නත් pouch එකක් හම්බ වෙනවලු. ඒ වගේම තමයි ඔයාට lens cloth එකක් ඊට පස්සේ quick start guide එකක් සහ warranty card එක. ඔන්න ওই දේවල් ටික තමයි මේ box එක ඇතුලේ තියෙන්නේ කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. මේ essential bundle එක. ඔයා කැමරා එක විතරක් ගත්තොත් මේ දේවල් හම්බෙන්නේ නැහැ. essential bundle එක ගත්තොත් මේ මං අරන් තියෙන එකට මේ ඔක්කොම ටික හම්බ වෙනවා. ඊට පස්සේ box එකේ මේ පැත්තේ කොට බලාගත්ත කියලා ෆොටෝස් ටිකකින් අපිට සරලව හඳුන්වලා තියෙනවා. අපිට මේක කියන්නේ කැමරා එකට ආස හිතන විදිහට මේකේ මේන්ම ෆීචර්ස් ටිකක් එක්ක දාලා තියෙනවා. ඉතින් අර 360 view එක එක්ක ලස්සන 8K ෆොටෝ එකක් මෙතනින් දාලා තියෙනවා. මේ වගේ වට රෙකෝඩ් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ තවත් ওই 360 කැමරාස් තියෙනවනේ. ඒවත් එක්ක කම්පෙයාර් කරලා ඉවරලා මේ වෙන අද කියලා දාලා තියෙන වෙන ඒ වගේ ෆොටේජ් එක සහ මේ 360 එකේ X5 එකේ එන ෆොටේජ් එක කොච්චර ලස්සනද කියලා මෙතනින් දාලා තියෙනවා. ලෝ ලයිට් එකේ හොඳට perform කරනවා කියලා. ඊට පස්සේ බලාගත්ත හැකි shoot first frame later අන්න වැදගත්ම පොයින්ට් එක. ඔයාට රෙකෝඩ් කරද්දී ෆ්‍රේම් එක හදා ඉන්න ඒව කිසි දෙයක් නැහැ.
ස්ටික් එකට දාගත්තා මේක රෙකෝඩ් කරා. රෙකෝඩ් කරලි වල ආෆ්ටර් එඩිට් එකේදී ඔයාලට කැමති විදිහට කැමති ෆ්‍රේම් එකක් ඔයාලට හදාගන්න පුළුවන්. ඒක සඳහන් කරලා තිනවා. ඊට පස්සේ ඔයාලට මේකේ ඉන්විසිබල් සෙල්ෆි ස්ටික් එකේ ඉෆෙක්ට් එක එන්න ඒක ඇඩ් කරලා තිනවා. ඒ කියන්නේ මේක මේ ස්ටික් එකට දාලි වල අතේ තියන් ඉද්දි මේකේ ඔටෝ ඉෆෙක්ට් එකක් ඇඩ් වෙනවා. ඒකෙන් ස්ටික් එක පේන්නේ නැහැ. ඒතර කැමරා එක කොහෙද තියෙන්නේ කියලා කාටවත් හොයන්න බෑ. මම දැක්ක TikTok එකේ එහෙම ගොඩක් කට්ටියට ලොකු කුතුහලයක් ඇතිලා තිබ්බ සමහර වීඩියෝස් වල කොහෙද මෙයා මේ කැමරා එක තියලා දෙන්නේ. ඉතින් ඒ ඇවිල්ලා Insta360 එකේ selfie stick එකට ඇඩ් වෙන ඉෆෙක්ට් එක. ඉතින් අන්න ඒ හින්දා තමයි අපිට කැමරා එක තියෙන්නේ කොහෙද කියලා හොයන්න බැරි. මොකද මේකේ selfie stick එක remove වෙනවා. ඒකත් මරු. හරි දැන් කතා කරා වැඩි. අපි ඉක්මනට එනනම් දැන් මේක මේ unbox කරලා එළියට ගමු. එහෙනම් ඉතින් first step එක විදියට මේකේ stick එක remove කරලා ඒකේ seal එක අයින් කරලා box එක unbox කරන්න පුළුවන් අපිට. එහෙනම් අයින් කරමු. දැන් තමයි සුපිරිම එක්ස්පීරියන්ස් එක. හරි දැන් එනම් බොක්ස් එක ඕපන් කරලා කැමරා එක ගන්නයි තියෙන්නේ. වව්. ඉතින් ඕපන් කරද්දිම මාරම ප්‍රීමියම් ලුක් එකක් තියෙන්නේ. මේ බලන්නකෝ. හරි ඉතින් ඔන්න බොක්ස් එක ඕපන් කරපු ගමන් අපිට ඉස්සල්ලාම බලා ගන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ විදියට. ඉතින් අපි ඉස්සල්ලාම ගමු මේකේ selfie stick එක. ඉතින් පළවෙනි දේ විදිහට අපිට ගන්න තියෙන මේක. ඉතින් මේ තියෙන invisible selfie stick එක මේක ඇවිල්ලා සෙන්ටිමීටර් 110ක් නේද? මම දැක්ක විදිහට ඔව් සෙන්ටිමීටර් 110ක් විතර දිගයි මේක. බලමු මේ චුට්ටක් දිග කරලා. ඉතින් මෙන්න මේ වගේ දිග selfie stick එකක් අපිට මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න selfie stick එක තියෙනවා. හරි එහෙනම් අපි ඒක චුට්ටක් පැත්තකින් තියාගමු. අපිට ඔන්න selfie stick එක මුලින් බලා ගත්ත හැකි. හරි ඉතින් ඔන්න ඊළඟට තියෙනවා user manual එක. ඉතින් මේක ඇතුළත් boxes එකේ මොනවද තියෙන්නේ? අපිට Insta360 එකේ ලස්සන sticker එකක් හම්බෙලා තියෙනවා. ඊට පස්සේ අපිට බලා ගත්ත හැකි paperworks ගොඩාක් තියෙනවා මේ. ගොඩාක් තියෙනවා. මේව නම් ඔක්කොම ටික කියවන්නේ නැහැ මම. ඉතින් papers ගොඩාක් තියෙනවා. අපි ටිකත් පැත්තකින් තියාගමු. ඔය ටික තමයි box එකේ තියෙන්නේ. ඊළඟට තව box එකක් තියෙනවා චූටි box එකක්. wow Insta360 මෙන්න මෙහෙම තමයි ඉතින් box එක තියෙන්නේ. මේ තියෙන්නේ. බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. මේ තියෙන ඔරිජිනල් බැටරි එක. අපිට බැටරි එක තමයි මේකේ බලා ගන්න පුළුවන්. පොඩි බැටරි කේසින් එකක් මේක. කේසින් එකයි බැටරි එකයි තියෙනවා ඔන්න. ඔන්න ඊළඟට අපේ පවුච් එකෙන් අපිට Insta360 think bolt මේ තියෙන්නේ. wow හොඳ ප්‍රීමියම් විදිහේ පවුච් එකක් හම්බෙලා තියෙන. ඒක නම් මාර වටිනවා. ඉතින් මේ පවුච් එක ගත්තාම මේ පවුච් එකටම ස්ටික් එකක් දාගෙන ගිය හැකි මේ වාටතර ස්ටික් එකත් ඒකටම දාගත්ත හැකි. නීම නේද? හරි නං අපි දැන් මේක ඕපන් කරලා බලමු මේක ඇතුලේ කැමරා නම් අයිටම්ස් ටික කොහොමද තියෙන්නේ කියලා. මට දැන් ඉවසිල්ලක් නැහැ. wow ඉතින් පළවෙනිටම ඕපන් කරපු ගමන් අපිට ඉස්සල්ලාම හම්බ වෙනවා මෙන්න මේ වගේ පොඩි බොක්ස් එකක්. බලමු මොකද්ද මේකේ තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ මේකේ තමයි ලෙන්ස් කැප් දෙක ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ. අපි ඒක චුට්ටක් තියාගමු. ඔන්න ඊළඟට තියෙනවා අපේ මේකේ බැටරි පැක් එක. මේ තියෙන්නේ. ඉතින් මේකේල ෆාස්ට් charging කරන charging case එකක්. ඉතින් ඔයාලට එක්ස්ට්‍රා බැටරි එකක් හම්බුණා. තව බැටරි එකක් මම හිතන්නේ කැමරා එකේ තියෙන්න ඕන. ඔව් තව බැටරි එකක් කැමරා එකේ තියෙනවා. ඒතකොට ඔයාලට එකපාරක් බැටරිස් දෙකක් යූස් කරන්න පුළුවන්. මේකේ මෙන්න මේ විදිහට පේන ඇති මේ බැටරි දෙකක් එකපාර දාලා ඉවරලා මේකෙන් charge කරගත්ත එක. මේක fast charging තියෙන charge එකක්. ඉතින් මේකේ ඔයාලට එකපාර බැටරිස් දෙකක් දාලා ඉවරලා charge කරගන්න පුළුවන්. ඔන්න ඒකත් අපි නම් පැත්තකින් තියාගමු. ඔන්න ඊළඟට ඒක තමයි තියෙන්නේ. ඔන්න finally අවසානටම තියෙන්නේ අපේ Insta360 X5 කැමරා එක. wow ඉතින් මේක ගත්තාම මේ ගාඩ් එක දාලාමයි තියෙන්නේ. අර ප්‍රොටෙක්ට් ගාඩ් එක. මේ තියෙන රබර් ගාඩ් එක. අපි ඒක අයින් කරගමු. wow මාරම ප්‍රීමියම්. ඉතින් අතර ගත්තට පස්සේ ඔයාලට පේනදී ඔන්න දෙපැත්තෙම 360 කැමරා එකේ ලෙන්සස් දෙක තියෙනවා මෙන්න මේ වගේ දෙපැත්තෙම. මේ තියෙන්නේ කැමරා එකේ දෙපැත්ත. ඉතින් මේක ස්ටික් එකක් තියෙනවා. මම ඒක ඉස්සෙල්ලාම අයින් කරගන්නම්. හරි ඔන්න ඒක අයින් කරගත්තා. ඊට පස්සේ එහා පැත්තේ ස්ටික් එකක් තියෙනවා. අපි ඒකත් අයින් කරගමු. හරි. ඉතින් ඊට පස්සේ අපිට බලා ගත්තා නම් ඉස්සරහින් ඩිස්ප්ලේ එක තියෙනවා. ඉතින් ඔන්න ඩිස්ප්ලේ එකේ ස්ටික් එකක් තියෙනවා. මම ඒකත් අයින් කරගන්නම්. wow ඉතින් ඔන්න ස්ටිකර්ස් ඔක්කොම ටික රිමූව් කරගත්තා. ඊට පස්සේ දැන් අතර ගත්තට පස්සේ මාරම ප්‍රීමියම් ෆීල් එකක් දැනෙන්නේ. ඉතින් කියන්න වචන නැහැ. ඉතින් මේකේ බැටරි එක ගත්තාම අපිට මෙන්න මේ පැත්තෙන් මෙන්න මේ වගේ කෑලි දෙකක් තියෙන පොඩි ටික් දෙකක් මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ චූටි ලොක්ස් දෙකක්. ඉතින් මම ඒකේ බැටරි එක රිමූව් කරගන්නම්. මේ තියෙන්නේ බැටරි එක රිමූව් කරාට පස්සේ මෙන්න මේ වගේ තමයි.
මේකේ chip එක SD card එක අපි දැන් මේක රෙකෝඩ් කරන වීඩියෝස් ටික output එක අපි එඩිට ගන්න බෑ. ඉතින් ඒක කරන්න තියෙන්නේ බැටරි එක රිමූව් කරාට පස්සේ මෙතන යටින් දෙනවා. GoPro ලගේ වගේම තමයි. ඉතින් අන්න ඒකට තමයි මේක දාන්න තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මෙන්න මෙතනට තමයි chip එක දාන්න තියෙන්නේ ඇතුලේ. හරි. ඉතින් chip එකක් දැම්ම නම් ඔයාලට පුළුවන් ඊට පස්සේ මේක fit කරගන්න. හරියනම් දැන් මොනා කරන්නත් අපිට ඉස්සෙල්ලාම තියෙන්නේ මේකේ power on කරලා බලන්න. එහෙනම් power on කරගමු. ඉතින් මෙතනින් තියෙනවා මේකේ power button එක. ඔයාලට පේනවාද මෙන්න තියෙන power button එක. ඔන්න මම power button එක long press කරන් ඉන්නවා. අපි බලමු දැන් මේක power on වෙන්නේ මොන වගේද කියලා. ඉතින් ඔන්නෙදිම මෙතනින් ඔයාලට බලාගත්ත හැකි පොඩි light එකක් indicate වෙනවා. wow. ඉතින් ඔන්න power on වුණා. ඉතින් පළවෙනි පාරට on කරාට පස්සේ ඔයාලට මේක setup කරගන්න එනවා. ඉතින් කැමති language එකක් තමයි ඉස්සෙල්ලාම select කරන්න එන්නේ. ඉතින් මටත් ඇවිල්ලා තියෙන language එක select කරන්න. එහෙනම් අපි මෙතන English කියන එක select කරලා ඉවරලා next දෙමු. ඔන්න ඊට පස්සේ එනවා please download the Insta360 app in App Store or Google Play Store to activate your camera. ඉතින් ඔන්න ඊළඟ step එකට යන්න නම් අපි මේකේ app එක download කරගන්න ඕන. ඉතින් ඔන්න දැන් මේකෙන්ම ඇවිල්ලා තියෙන Insta360 එකෙන්ම අනිවාර්යෙන් මේක අපි download කරගන්න වෙනවා. ඉතින් ඉස්සරහට යන්න නම් හරි. ඉතින් මේක පෙයා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේකේ light එකත් ඔයාලට වෙනදි color එක වෙනස් වුණා ඔන්න. light එකේ color එක වෙනස් වෙලා තියෙන්නේ. දැන් ඔන්න connect කරගන්නනේ තියෙන්නේ. හරි එහෙනම් ඉතින් මොනා කරන්නත් ඉස්සෙල්ලාම අපි ටක් ගාලා download කරගෙන ඉමු මේකේ app එක. app එක download කරගෙන ඉවරලා අපි මේක connect කරගෙන බලමු ඊටු වැඩ ටික කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඔන්න දැන් app එක මම download වෙන්න දැම්මා. ඉතින් මේ තියෙන්නේ මේකේ app එක. මෙන්න මේ app එක තමයි ඔයා download කරගන්න ඕන. ඉතින් මේ app එක download කරගත්තට පස්සේ අපිට පුළුවන් මේක connect කරන් ඉස්සරහට යන්න. මේක app එක download වෙනකන් කියන්න අමතක වෙච්ච එකක් තියෙනවානේ. අපිට කතා කරන්න අමතක වෙච්ච දෙයක් තියෙනවා. මේ pouch එකේ තව මොකක් හරි එකක් ඉස්සිලා තියෙනවා. මම දැන් තමයි ඒක දැක්කේ. අපි බලමු මොකද්ද කියලා. ඉතින් මේ මම දැක්ක විදිහට මේ කැමරා එක විතරක් දාන්න පුළුවන් pouch එක මම හිතන්නේ. මේ තියෙන්නේ කැමරා එකේ size එකට පොඩි pouch එකක් කියලා තියෙනවා. මේකට කැමරා එක විතරක් දාගෙන යන්නත් පුළුවන්. මේක ඕපන් කරාට පස්සේ ඊට පස්සේ තමයි අපිට බොක්ස් එකේ තිබ්බි මම ඒත් බැලුවා කෝවර කේබල් එක කියලා. ඉතින් මේ තියෙන්නේ type C කේබල් එක අපිට මේක charge කරගන්න. ඉතින් කේබල් එකත් ඇවිල්ලා තියෙනවා. සහ අපිට තව බලාගත්ත හැකි මොකද්ද මේ? තව අපිට බලාගත්ත හැකි මෙන්න මේ කැමරා එකේ lens එක ඊට පස්සේ screen එක වගේ clean කරන්න පොඩි රෙදි කෑල්ලක් වගේ එකක් දීලා තියෙනවා. ඉතින් ඒක අපිට බලා ගන්න පුළුවන්. ඒකත් එහෙනම් පැත්තකින් තියාගමු. ඉතින් උන first time on කරාට පස්සේ අපිට ඉස්සෙල්ලාම bluetooth වලට allow කරන්න වෙනවා. ඉතින් උන bluetooth වලට මම allow කරනවා මෙන්න මේ වගේ. ඉතින් ඔයාලට පේනවා ඇති. ඔන්න දැන් මගේ කැමරා එක පෙන්වන්න ඕන. බලමු කැමරා එක connect කරගන්නේද කියලා. ඉතින් ඔන්න මගේ කැමරා එක පෙන්වනවා මෙතනින් ඔයාලට පේනවා ඇති. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති. ඔන්න දැන් app එකේ pop up වුණා. අපේ කැමරා එක තියෙනවා කියලා. ඉතින් connect කියන button එක මම ඔන්න click කරනවා. ඉතින් ඔන්න දැන් app එක connect වෙන ගමන් තියෙන්නේ. ඔන්න ඔයාලට පේනවා ඇති Insta360 එකේ display එක ආවා. අපි බලමු connect ලා ඉවරනට පස්සේ කොහොමද කියලා. ඉතින් මෙතනින් එනවා කැමරා එකනොත් got it කියලා දෙන්න. ඉතින් ඔන්න මම ඒකත් දුන්නා. ඉතින් ඔන්න ඊට පස්සේ මෙන්න මේ කැමරා එකේ අප්ඩේට් එකක් යනවා. ඉතින් අපිට බලාගත්ත හැකි app එකේ මෙන්න මේ වගේ පෙන්නනවා. ඉතින් ඔන්න ෆයිනලි වැඩ ඔක්කොම ටික ඉවරයි යාළුවනේ. ඉතින් කැමරා එක ඔන්න කනෙක්ට් කරගෙන ඉවරලා මම පොඩි වීඩියෝ එකකුත් අරගෙන බැලුවා ඔයාලට කියලා දෙන්න කලින්. මොකද මමත් එක්ස්පීරියන්ස් කරලා ඉන්නෝනේ ඉන්න මගේ ෆස්ට් ටයිම් ඉන්න. ඉතින් app එකේ ලොකු ෆීචර්ස් ගොඩාක් තියෙනවා. මේ කැමරා එක සම්පූර්ණයෙන් කන්ට්‍රෝල් කරන්න තියෙන අපිට ෆෝන් එකේ තියෙන මේ app එකෙන්. ඉතින් මේ තියෙන ඔයාලට පේන්නේ දැන් මේ විදිහට කනෙක්ට් වෙලා තියෙන්නේ. ඉතින් මේක අපිට කැමති විදිහට 360 කරකලා බලන්න පුළුවන් මේ. ඔයාලට පේන්නේ දැන් මම මේ කරගන්නේ එහාට මෙහාට. දැක්කද? ඉතින් මේක දෙපැත්තෙම lenses දෙකක් කියන ඉඳ තමයි මේක 360 වෙලා තියෙන්නේ. ඉතින් ඔයා කැමරා එක මොන විදිහටම අල්ලන් හිටියත් කිසිම ගැටලුවක් නැහැ. ඔයාට වීඩියෝ එක උනාට පස්සේ මේක after edit එකේදී ඔයාට කැමති frame එකට මේ app එක හරහා ඔයාට වීඩියෝ එකේ ගන්න පුළුවන්. ඉතින් ඔයාට portrait ඕන නම් portrait විදිහට, landscape ඕන නම් landscape විදිහට මේ ඕනම විදිහකට ඔයාට මෙන්න මේ කැමරා එකෙන් වීඩියෝ හදන්න පුළුවන්. හරිනම් මම දැන් ඔයාලට චුට්ටක් පෙන්නන්නම් මෙන්න මේ කැමරා එකේ app එකේ මොනවද තියෙන්නේ, මොන වගේ features ටිකද තියෙන්නේ, මේකෙන් edit කරන්න කොහොමද, ඔන්න ඔය වගේ දේවල් ටිකක් දැන් මම ඔයාලට පෙන්නන්නම්. බලමු එහෙනම් මේකේ කැමරා app එකේ තියෙන වැඩ කැලි මොනවද කියලා. ඉතින් මේකට මේ කැමරා app එකේ අපිට කැමරා options ගණනාවක් තියෙනවා. star labs, burst, interval, photo, video ඒ වගේම තමයි මෙන්න මේකට විශේෂ වෙච්ච වෙනම features වගේක් තියෙනවා. අපිට බලාගත්ත හැකි insta frame, ඊට පස්සේ ගොඩක් famous time lapse, එතකොට bullet time, එතකොට time shift, ඒ වගේ තව වෙනම video options ගොඩක් මන් තියෙනවා. මේ road mode එක, ඊට පස්සේ loop recording, එතකොට crew video, එතකොට live වගේ යනවා නම් live යන්නත් මේක use කරන්න පුළුවන්. ඉතින් සරලවම ගත්තොත් එහෙම ඔයා වීඩියෝ එක රෙකෝඩ් කරගත්තට පස්සේ මේ වගේ රෙකෝඩින් ෆොටේජ් එක තියෙනවනේ. අන්න ඒක අරගත්තට පස්සේ ඔයාලට normal මෙහෙම බලන්න පුළුවන්. මේක එඩිට් කරන්න ඔයාලට කරන්න තියෙන්නේ මේ app එකේ බලන්න මැද තියෙනවා edit කියලා option එකක්. මේ වීඩියෝ ෆොටේජ් එකට යට. ඔයාලා පේනවා ඇති. ඔන්න දැන් පහලින් තියෙනවා editor කියලා option එකක්. මෙන්න මේක ක්ලික් කරන්න ඕන. ඉතින් මේකේ keyframe, කියන්නේ keyframe auto add වෙන්නේ නැහැ. ඔයා මේක manual add කරලා තමයි ඔයාලට කැමති ෆොටේජ් එක 360 රෙකෝඩ් වෙලා තියෙන එකෙන් ඔයාලට අවශ්‍ය කරන frame එක වෙන් කරලා ගන්න ඕන. මේ මැද්දේ තියෙන frame cut කියලා
මෙන්න මේකෙන් තමයි වැඩේ කරන්න තියෙන්නේ. ඉතින් දැන් මම ඔයාලට පෙන්වන උදාහරණයක් විදියට ඔයාලට අවශ්‍ය කරන තැනින් ෆ්‍රේම් එක පටන් ගන්න තැනට අරන් යන්න. මෙන්න මෙතනින් ස්ටාර්ට් කරනවා ගන්නකො. මෙන්න මේ කී ෆ්‍රේම් එකේ ප්ලස් අයිකන් එක ක්ලික් කරන්න. ඔන්න දැන් ඔයාලට ඇඩ් වුණා. ඊට පස්සේ දැන් ඔයාලට කැමති කරන තැන කියන්නේ ඔයාලට කැමති වීඩියෝ එකේ ඕන කරන ෆ්‍රේම් එකේ අවශ්‍ය තැන් වලට මේක අරන් ගිහිල්ලිවලා ඔයාලට තියෙන ප්ලස් අයිකන් ක්ලික් කර කී ෆ්‍රේම්ස් ටික ඇඩ් කරගන්න. දැන් මට මෙතනට ඕන නම් අතනින් පටන් ගත්ත තැන ඉඳන් ඊළඟ ෆොටේජ් එක මම මෙන්න මෙතනට ගෙනල්ලිවලා ආයි කී එකක් ඇඩ් කරනවා. දැක්කද? ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් 360 කින් ඔයාලට කැමති ටික ගන්න. ඊළඟට AI frame. ඉතින් මෙන්න මේකෙන් ඔයාලට පුළුවන් ඔයාලට මේ වගේ key frame ඇඩ් කරන්න නැතුව ඔටෝ මෙන්න මේ කැමරාවටම දීලා AI එක through ඔයාගේ වැඩේ කරගන්න. මේ තියෙන්නේ AI tracking කියලා. මෙන්න මේකට ගිහිල්ලි වෙලා දැන් example එකක් පෙන්වන්න මේ හැටින් පටන් ගමු. ඔන්න ඔයාලට පේනවා start tracking කියලා තියෙනවා. මෙන්න මේක දැම්ම එක සැරයක් ක්ලික් කරලා පස්සේ ඔයාලට පේන ඇති කොළ පාට කොටුවක් වෙයි මට වැටලා තියෙන්නේ. මට කිසිම දෙයක් කරන්න නැහැ. මෙයාම ඔටෝම AI එකෙන් අපිව track කරලි වෙලා වැඩේ කරනවා. ඉතින් හරිම සරලයි. ඉතින් ඔයාලට ලොකු වැඩක් කරගන්න පුළුවන් ලොකු ටෙක්නොලොජි එකක් එක්කව කැමරා එකක්. මොකද මේක මේ අවුරුද්දේ ආව කැමරා එකක්නේ. ඉතින් ඔන්න ඔය වගේ වැඩ කෑලි ටිකක් අපිට මෙන්න මේ කැමරා එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඇප් එකේ තියෙන ඔන්න ඔය දේවල් ටික තමයි දැන් ඉතින් මම හිතනවා ඔයාලට වැඩිපුර මේ කැමරා එක ගැන පොඩ්ඩක් එක්ස්පීරියන්ස් එකක් ගන්න. මටත් කැමරා එක අලුත් ඉඳ මේකේ පොඩි එක්ස්පීරියන්ස් එකක් ගන්න පොඩ්ඩක් අවුට්ඩෝර් එකට ගිහිල්ලා ඒ කියන්නේ එළියේ පොඩි වීඩියෝ කැල්ලක් අරගෙන බලමු මෙන්න මේ කැමරා එකෙන් ගන්න අවුට්පුට් එක මොන වගේද කියලා. බලමු එන වීඩියෝ එකක් අරගෙන ලස්සන වැඩක් කරන්න පුළුවන් මේ කැමරා එකෙන්. ඇත්තටම මේකෙන් ක්‍රියේටිව් විදිහට හිතුවොත් මේකෙන් වැඩ ගොඩක් කරන්න පුළුවන් කැමරාව මේක. අපි නම් බලමු පොඩි වීඩියෝ ක්ලිප් එකක් අරගෙන ඉවරලා කැමරා එක මොන වගේද කියලා. කොහොමද ඒක? ඉතින් ඔන්න ඔය වීඩියෝ එක ගත්තේ මෙන්න මේ කැමරා එකෙන්. ඉතින් මේකෙන් තමයි අපි ඔය වීඩියෝ ෂූට් එක දැන් කරේ. ඉතින් ලස්සනට ක්‍රියේටිව් විදිහට වැඩ ගොඩක් කරන්න පුළුවන් කැමරා එකක් තමයි මේක. ඉතින් හරි. දැන් මේ කැමරා එක ගන්න නම් ප්‍රයිස් කොහොමද වෙන්නේ? කොච්චර ගානකටද මේක වෙළඳපොලේ යන්නේ? ඉතින් මම මේක වෙළඳී ගත්තේ දැන් මේ වෙළඳපොලේ මේක වෙළඳී ගන්න නම් කොහෙන් හරි මෙන්න මේ 360 කැමරා එක විතරක් සාමාන්‍ය 1,70,000 ඔන්න ඔය වගේ රේන්ජ් එකට තමයි යන්නේ කැමරා ඔන්ලි. හරිද? ඒ කියන්නේ කැමරා එක විතරක්. එතකොට මම මේ essential bundle එක ගන්නවා නම් සාමාන්‍ය 1.95ක් 1.97ක් ඔන්න ඔය වගේ. ඒ කියන්නේ ලක්ෂ 1.95කට වගේ සාමාන්‍ය ගන්න පුළුවන් ගොඩක් තැන් වලින්. ඉතින් ඔන්න ඔය වගේ ප්‍රයිස් එකකට තමයි මෙන්න මේ කැමරාව වලට මිලදී ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ටෙක්නොලොජි එකට ඉන්ට්‍රස්ට් කට්ටියට කැමරා ගැන දැනගන්න ඉගෙන ගන්න කැමති කට්ටියට කැමරා එකක් මේක ගන්න ඉන්න කෙනෙක්ට මම හිතනවා අද කරන වීඩියෝ එක අනිවාර්යෙන් වැදගත් නැති කියලා. ඉතින් අද කරන වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි තාමත් අපේ හේෂාන් ටෙක්නික් channel එකට අලුත් කෙනෙක් නම් අදම නම් අපේ මෙන්න මේ හේෂාන් ටෙක්නික් new channel එකේ වීඩියෝ එකක් බලන්නේ. අනිවාර්යෙන් channel එක subscribe කරලා එතන bell icon එකත් all press කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එකේ දැක්ක දේවල්, අහන්න තියෙන දේවල්, කියන්න තියෙන දේවල් අනිවාර්යෙන් පාලින් comment එකක් දාගෙන යන්න. එහෙනම් යාළුවනේ අපි අද දවස් ගාමෙමු මේ වගේ තවත් brand new stream වීඩියෝ එකකින් හේෂාන් ටෙක්නික් YouTube channel එකෙන්. අලුත් මගම්ම ගන්න විසියකෝ ෆෝන් එකක් software නවීනකම් ඉක්මනින් කරන අලුත්ම දේවල් ට්‍රික්ස් එකක් හේෂාන් ටෙක්නික් tech hacks gadgets බලන්න එන්න හේෂාන් ටෙක්නික් ඔබත් බලාපොරොත්තු වෙන්න බලන්න ක්‍රම දීලා හේෂාන් ටෙක්නික් ඔබට ගමන